අලිඑක්ස්ප්‍රස් එකෙන් රුපියල් 30ට නැත්නම් රුපියල් 60ට නැත්නම් රුපියල් 10ට 20ට ඒ වගේ ඕඩර්ස් දාන විදිය ගැන මම වීඩියෝ කරලා තියෙනවා. ඉතින් ඒ විදියට ඕඩර්ස් දානකොට ඔයාලා කරන ලොකුම වැරදි ගැන තමයි අද මම ඔයාලට මේ වීඩියෝ එකේ කියලා දෙන්න යන්නේ. ඉතින් මේ දේවල් නිසා ඔයාලට මේ අයිටම්ස් මේ වගේ අඩු මුදලට ගන්න වෙන්නේ නැහැ. එක්කෝ ඊට වඩා වැඩි ගාණක් කාට් එකෙන් කැපෙනවා. එහෙම නැත්නම් ඕඩර් එක අන්සක්සස්ෆුල් වෙනවා. මේ වගේ ප්‍රශ්න ඔයාලා ගොඩ දෙනෙක්ට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්න යන්නේ ඒ ප්‍රශ්න වලට විසඳුම්. හරි අපි එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම අපි වීඩියෝ එකට ගිහින් බලමු. දාන්න ගියාම ඔයාලා කරන ලොකුම එක වරදක් තමයි මෙන්න මේ වගේ මේ බන්ඩල් ඩීල්ස් එකට ගියාම ටිකක් ලොකු ගණන් වල අයිටම්ස් ටිකක් ඇඩ් කරගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ රුපියල් 520 ගණන් වල ඊළඟට 400 ගණන් වල අන්න ඒ වගේ අයිටම්ස් ඇඩ් කරගන්නවා. මම දැන් ඔයාලට කරලාම පෙන්නන්නම්. ඉතින් මම දැන් මේ මයික් එක ඇඩ් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට add to my pics දෙන්න තියෙන්නේ. එතකොට මේක ඇඩ් වෙනවා. ඔන්න මේ මෙන්න මේ වගේ මම දැන් මෙන්න මේ මයික් එක ඇඩ් කරගත්තා. මේකේ මිල රුපියල් 899. හරිද? ඊට පස්සේ ඔයාලා ආයෙත් කරනවා මෙන්න මේ වගේ ගිහිල්ලා ආයෙ යටට ගිහිල්ලා ආයෙ මේ වගේ 400 ගණන් වල item එකක් ඔන්න ඔය විදිහට ඇඩ් කරගන්න. ඔන්න දැන් ඒකත් ඇඩ් කරගත්තා. ඊළඟට ආයෙත් මෙහෙම යටට ගිහිල්ලා ආයෙ ඔන්න 600 ගානක අයිටම් එකකුත් ඔන්න දැන් ඇඩ් කරගන්න යන්නේ. අර මේ මයික් එක මම මේ ක්ලික් කරපු මෙන්න මෙතන තිබ්බ. ඉතින් ඔන්න ඔය විදිහට ඇඩ් කරගන්නවා. ඉතින් ඔය විදිහට ඇඩ් කරගත්තාම මෙන්න මේ බග් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන සේව් වුණා කියලා ආවට 1500 ගානක් මේ වගේ 892යි කියලා තමයි මිල පෙන්නන්නේ. ඉතින් ඊට පස්සේ අපි ගිහිල්ලා ආයෙ තව මේ වගේ 300 ගානක අයිටම් එකක් ඇඩ් කරගත්තත් ඒත් මේ මිල වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට කරන නිසා තමයි ඔයාලට වැඩි මිලක් පෙන්නන්නේ. එහෙම නැත්නම් වැඩියෙන් කාඩ් එකෙන් කපා ගන්නේ මෙන්න මේ දේ නිසා. ඉතින් අපි කරනවා නම් මේකේ කරන්න ඕන 300 ගණන් වල අයිටම්ස් 3කුයි මේකේ අපිට අයිටම්ස් 4ක් සිලෙක්ට් කරන්න පුළුවන් නේ. ඒකත් මම ඔයාලට කියන්න ඉස්සරහට මම දැන් මේ විදිහට මේ ටික ඇඩ් කරගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට අයිටම්ස් 4ක්ම ඇඩ් වෙලා තියෙන්නේ. ඒත් ඔයාලට පේනවා ඇති රුපියල් 888ක් තමයි එන්නේ. ඉතින් මම මේ අයිටම්ස් ටික අයින් කරගෙන ඉන්නම් ඔයාලට මේක පෙන්වන්න ඕන නිසා මෙන්න මේ විදිහට මම මේ ඔක්කොම අයිටම්ස් ටික අයින් කරගන්නවා. හරි දැන් මම අයිටම්ස් ටික අයින් කරගත්තා. ඔන්න දැන් බලා ගන්න මෙන්න මේ විදිහට තමයි ඔයා මේක වැඩේ කරන්න ඕන. මේ විදිහට කරොත් තමයි මේ බග් එක වැඩ කරන්නේ. හරිද? ඔන්න මුලින්ම අපි මේ වගේ 300 ගණන් වල අයිටම්ස් ටිකක් ඒ කියන්නේ 372 අයිටම්ස් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ අයිටම්ස් ටිකක් ඇඩ් කරගන්න ඕන. ඔන්න ඔය විදිහට මම 300 ගානේ මෙන්න මේ USB C type එක ඇඩ් කරගත්තා ඔයාලට පෙන්වන්න ඕන නිසා. ඉතින් ඊළඟට මම මෙන්න මේ වගේ මේ charge controller එකත් ඇඩ් කරගන්නවා. ඒකත් රුපියල් 372යි. ඉතින් ඔන්න ඒක ඇඩ් කරගන්නවා. ඒක ඇඩ් කරගෙන මෙන්න මේ විදිහට ආයෙත් යටට යන්න ඔයාලට මේකේ ගන්න පුළුවන්. මේ ගානට 300 ගණන් වල items තමයි. ඒ කියන්නේ ඊට වැඩි ඒවා ගන්නත් පුළුවන්. වාසි ඇත්තටම අර 800 ගාන එක ගත්තත් වාසි. හැබැයි රුපියල් 60ට නැත්නම් රුපියල් 30ට අන්න ඒ වගේ ගන්න ඕන නම් මේ විදිහට තමයි කරන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ ආයෙත් ඔන්න මම 372 item එකක් සිලෙක්ට් කරනවා. ඔන්න ඔය විදිහට 372 items 3ක් මම ඇඩ් කරගන්නවා. ඉතින් මෙතන රුපියල් 745යි කියලා පෙන්නන්නේ. ඒක බය වෙන්න එපා. ඉතින් ඔන්න ඔය විදිහට මෙතන චෙක් අවුට් කියලා මෙන්න මේ විදිහට ආවට අපි දැන් ඔන්න ආයෙත් රුපියල් 400 මේ ගානක අයිටම් එකක් ඇඩ් කරගමු බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට 400 ගානක අයිටම් එක ඇඩ් කරගත්තාම ඔයාලට පේනවා ඇති මිලේ වෙන වෙනස. මේ බග් එක වැඩ කරනවා රුපියල් 60යි 723යි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ බග් එක වැඩ කරන්න නම් ඔයා අයිටම්ස් සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මම නම් මෙතන රෑන්ඩම්ලි අයිටම්ස් ටික සිලෙක්ට් කරේ. ඉතින් ඔයාලට මෙතන සර්ච් කරලා බලලා මේකේ පහළට ගිහිල්ලා ඔයාලට කැමති අයිටම් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේකේ 4ට වඩා ඇඩ් කරගන්න පුළුවන් ඕන නම් එතකොට මේ 60 එක පොඩ්ඩක් වැඩි වෙයි. ඉතින් රුපියල් 100ට වගේ එහෙම ඕනනම් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ බග් එක වැඩ කරන්න නම් හරියටම අයිටම් සිලෙක්ට් කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා මේ අනිත් කට්ටිය ගොඩ දෙනෙක් කියලා තිබ්බ තව දෙයක් තමයි අයිටම් එක සිලෙක්ට් කරලා දැන් මේ විදිහට චෙක් අවුට් කරලා පේ කරාන් පස්සේ වැඩි ගාණක් කාඩ් එකෙන් කැපෙනවා කියලා. ඉතින් එහෙම වෙන්නේ ඔයා කරන්න ඕන මෙන්න මේ වගේ අපි දැන් අයිටම්ස් ටික සිලෙක්ට් කරගත්තනේ මම. මේ සිලෙක්ට් කරපු ගමන්ම අපි මේ චෙක් අවුට් එකට ගිහිල්ලා පේ කරලා ඕඩර් එක ප්ලේස් කරගන්න ඕන. පොඩි වෙලාවක්වත් ඔයාලා ඇප් එකෙන් අයින් වෙලා ඇප් දෙකක් ඉඳලා මේ ගියයින් පස්සේ ඒ කූපන් එක එක්ස්පයර් වෙනවා. එතකොට මේ ඔෆර් එක නැති වෙලා ඒ තියෙන සමහර අයිටම්ස් වල
මිල වැඩි වෙනවා. ඒ කියන්නේ මේවා ඇත්ත මිලට එනවා. සාමාන්‍යයෙන් දැන් මේ USB මේවා එක වෙයිනේ රුපියල් මේ AliExpress එකේ වුණත් රුපියල් 500ක් විතර වෙයි. ඉතින් එතකොට ඒවට shipping ගාස්තු ඇඩ් වෙනවා. ඒ වගේ මිල වැඩි වෙනවා. කූපන් එක එක්ස්පයර් වෙලා ඒ විදිහට උනායින් පස්සේ ඔයාට මේකේ වැඩියෙන් කාඩ් එකෙන් කපා ගන්න ප්‍රශ්නේ එනවා. අනිත් දේ තමයි ගොඩක් දෙනෙක් කියලා තිබ්බා ඕඩර් එක අන්සක්සස්ෆුල් වෙනවා කියලා. ඉතින් මෙහෙම වෙන්න හේතුව තමයි ඔයාලා මේ විදිහට ඕඩර්ස් දානකොට එකම account එකකින් එකම දවසේ ඕඩර්ස් ගොඩාක් දානවා. ඒ විදිහට දාපුවම ඔයාගේ ඩිවයිස් එක ට්‍රැක් වෙලා ඕඩර් එක අන්සක්සස්ෆුල් වෙනවා. අනිත් දේ තමයි ඔයාලා මේකට පාවිච්චි කරන ෆෝන් නම්බර් එකත් එකම ෆෝන් නම්බර් එක දාලා ඕඩර්ස් ගොඩාක් දුන්නොත් ඒ කියන්නේ ඇඩ්‍රස් එක ෆිල් කරන්න තියෙන තැන අපි දැන් මේ විදිහට චෙක්අවුට් එකට ගියන් පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන මේ අපේ ඇඩ්‍රස් එකත් එක්ක ෆෝන් නම්බර් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ෆෝන් නම්බර් එක ඔයාලා එකම දුන්නොත් දිගින් දිගට මේ හැම account එකේම එකම ෆෝන් නම්බර් එක නම් දීලා තියෙන්නේ. මේ විදිහට ඩිවයිස් එක ට්‍රැක් වෙලා ඕඩර්ස් අන්සක්සස්ෆුල් වෙන ප්‍රශ්නේ එනවා. ඉතින් අනිත් දේ තමයි ඔයාලා මේවා ගන්නකොට හොඳට බලලා ගන්න මෙන්න මේ සමරි එකත්. ඉතින් එතකොට ඔයාලට හොඳටම තහවුරු කරගන්න පුළුවන් මේකට shipping fee එකක් ඇඩ් වෙන්නේ නැහැ. ටැක්ස් එක කීයද, total price එක කීයද කියලා. ඉතින් ඔන්න ඔය ප්‍රශ්න තමයි ඔයාලට ගොඩ දෙනෙක්ට එන්නේ. ඉතින් තව ප්‍රශ්නයක් තමයි ඔයාලා මේකට මේ unpaid දාන්න යනකොට fake VCC generators වලින් මේ ඒ වගේ තියෙන කාඩ් විස්තර දෙනවා. එහෙම දෙන්න යන්න එපා. කාඩ් විස්තර ඇඩ් කරනකොට ඔයා මෙන්න මේ විදිහට add new card දීලා කාඩ් නම්බර් එකට ඔයාගේ කාඩ් එකේ තියෙන නම්බරේම මේ ඉලක්කමක් දෙකක් පොඩ්ඩක් වෙනස් කරලා දෙන්න. ඊළඟට නේම් එකත් පොඩ්ඩක් වෙනස් කරන්න. එක්ස්පයර් ඩේට් එක ඒ විදිහටම දුන්නට ප්‍රශ්නයක් නැහැ. CVV එකත් පොඩ්ඩක් වෙනස් කරන්න. මුල් ඉලක්කම් ටික ඇරෙන්න කාඩ් නම්බර් එකේ අන්තිම හරිය තියෙන ඉලක්කම් පොඩ්ඩක් වෙනස් කරාට අවුලක් වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට කරලා ඔයා දෙන්න. එතකොට ඔයාට ඕඩර් එක unpaid දාගෙන හැබැයි එවලෙම පේ කරන්න ඕනේ. ඒකේ පැය දෙකක් තිබුණාට පැය දෙක ඉන්න එපා. එවලෙම පේ කරලා දාන්න. මොකද මේ පැය දෙකට මේක එක්ස්පයර් වෙන්න පුළුවන්. කූපන් එක එක්ස්පයර් වුණොත් වැඩියෙන් ඔයාගේ කාඩ් එකෙන් කපා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ප්‍රශ්න තමයි හුඟක්ම මේ විදිහට මේ බග් එකෙන් ඕඩර්ස් දාන අයට තියෙන ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැති කියලා හිතනවා මේ අද මගේ වීඩියෝ එකෙන්. ඉතින් ඔයාලට දැනගන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි කරනවා අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි මම මේ වගේ බග්ස් ගැන වීඩියෝ නිතරම දානවා AliExpress එකේ මගේ channel එකේ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් channel එක subscribe කරලා bell notification all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ෆෝන් එකට notification එකක් විදිහට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ කරන අනිවාර්යෙන් වීඩියෝ එකට like කරන්න. එහෙනම් ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.